එහෙමද? හරි මම දැන් මෙන්න. මොකද්ද බල තෝ කරන්නේ? ඔබට කියලා තියෙන බින්දන බඩු අරන් යන්න එපයි කියලා. තියවියෝ කමින් තියවියෝ. තියවියෝ. අපට බල කෙරියා නේද තාප්පටම. බිමට. හිටවියෝ. නෝනට දැන් සනීපයිනේ. ඒ පාර මොකද? මේ අම්මගේ පුතාද කොයිද? වෙද මහත්තයා. අපේ අම්මට කොහොමද දැන් ඉතින්? ඈම්මේ? ඔය ඉන්නේ අපූර්වට. කලබල වෙන්න කාරි නැහැ මහත්තයා. වෙලාවටනේ මංගාවට ගෙනාවේ. මොකද අම්මේ උනේ? අනේ මන්නන්නේ මහත්තයෝ. මේ අම්මා පාරේ වැල්ලින්නද කරේ මම මේ වෙද මහත්තයා ගාවට එක්කන් ආවේ. තෝ කටහඬ බෝගෙන්ද බෝලේ මහත්තයා ප්‍රශ්න කෙරුවේ? ඒක තමයි. ඒ පාර අනිකට පටන් ගත්තේ. මොකක්ද අම්මේ උනේ? අනේ මන් දැන් ඉන්නකෝ සින්දු පෙට්ටියක් ඇවිදින් මගේ ඇඟේ හැප්පුණා. අර මං කිව්වේ. ඒකෙන් කාරි නෑ. දැන් ඉතින් ලෙඩාව ගෙදර අරන් යන්න පුළුවන් මහත්තයෝ. සති දෙකෙන් සනීප වෙනවා. ඉතින් වෙද මහත්තයා වෙදකම මේ ගාන කීයද? ගාන මේ මහත්තයෝ අපි වෙදකම් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. අපේ හත්මුතු පරම්පරාවවත් නෑ එහෙම දෙයක් වෙලා. සමාවෙන්න වෙද මහත්තයා. මට වෙද මහත්තයාගේ නම්බර් එක ගන්න පුළුවන්ද? ඒ කිව්වේ මේ මහත්තයා අහන්නේ වෙද මහත්තයාගේ දුරකථන අංකේ. අනේ මේ අපිට ওই දුරකථන ගන්න සල්ලි නෑ මහත්තයෝ. මේ කළ උපකාර වලට වෙද මහත්තයා ගෙදරට ටෙලිෆෝනයක් හයි කරලා දෙන්නම්කෝ. ඕන් එහෙනම් බෑ කියන්න බෑ. බබා අපිට ඔය පාවිච්චි කරන් තේරෙන්නේ නෑ නේද කොල්ලෝ? නෑ බෙල් එක වදිනකොට ඉහිලා රිසීවර් එක උස්සලා කනේ තියාගෙන හෙලෝ කියන්නයි තියෙන්නේ. අනේ මහත්තයා කැමැත්ත. කොල්ලෝ අහගත්තනේ කරන විදිය. එහෙමයි. අම්මේ එහෙනම් අපි යමු නේද? හිම් පුතේ. හිම් පුතේ ගන්නනේ. ආයි පාර දිගේ මක්කන කඩවත් යන්නද? නෑ ළමයෝ. මං අහන්නේ වෙද මහත්තයාගේ ෆෝන් එකේ හරිද කියලා. මට ඒක අමතකුණානේ. මෙලහරවත් එක්ක හරියයිද? හරියද කියන්නේ ඒක පොඩ්ඩක් හොයලා බලහන්කෝ. ටිකයි පොඩ්ඩයි. තව දවස් දෙක තුනක් මෙහෙම කරනකොට ඔක්කොම හරි. මේ තිරේ බලේ හොඳ තිරේ බය. අනේ මේ පින්වන්ත අත් දෙකෙන් ලෙඩ්ඩු කී දෙනෙක් හොඳ කරලා අද්ද නේද වෙද මහත්තයෝ. කොළු අර මගුල ආයෙත් වදිනවා බං. මොකද්ද බං මහත්තයා කිව්වේ කරන්න කියලා? ඕක උස්සලා මේ පැත්තේ තියාගන්න කිව්වා. අනිත් එක කටේ තියාගන්න කිව්වා. ඕම්. එහෙම කිව්වද? හලෝ කවුද යකෝ තොට ගන්න කිව්වේ? තියවියෝ කමින්. ඇයි පුතේ? ඕක තියාපිය කියලා කිව්වා.